ඉතින් මේක හදිස්සියෙන් කියන වීඩියෝ එකක් මම එහෙම දවසෙන් දවස වීඩියෝ දාන්නේ නැහැ. එහෙම මොකුත් තියන්න බෑ කවුරු. වෙලාවකුත් නැහැ. දැන් වැඩට ගිහිල්ලා ආවේ මම හිතන්නේ ඉර 8ට විතර ඇවිත් දැන් වෙලාව. වැඩට ගිහිල්ලා ආපු ගමන් මේකක් ගාලා ගහන වීඩියෝ එකක්. පොඩි වැරදි නිවැරදි කිරීමකුත් තියෙනවා මේකේ. ඉතින් අපි බලමු කොහොමද කියලා. ඉතින් වෙනද වගේ නෙමෙයි අද පොඩි වීඩියෝ එකක් ගෙනාවේ. පොඩි දැනුවත් කිරීමක් කරන්න ආවේ. ඉතින් අපි කේට්‍රොනික්ස් දන්න කට්ටිය දන්නවා. අපි කවදාකවත් ඔයාගේ නම අපේ channel එකේ කියලත් නැහැ. පෙන්වන්නෙත් නැහැ. අපිට වැඩකුත් නැහැ. ඔයාගේ නම් පෙන්නලා අපේ channel එකේ එහෙම කරන්නේ නැහැ. ඒ වුණාට ඔයා මගේ මූණ දාලා වීඩියෝ දාලා දිනවා. ඇත්තටම මම දන්න අය වලින් ලංකාවේ සුපිරි බිස්නස්මන් කෙනෙක් ඔයා මට වඩා. මම පොඩි එක්කෙනෙක්. ඔයා ලොකු එක්කෙනෙක්. ඒතර මම නිකන් පයට පෑගෙන දුවිල්ලක් වගේ. ඉතින් ඔයා ලොකු කෙනෙක්. ලොකු බිස්නස්මන් කෙනෙක් ටැංකි පිටින් බල්බ් පිටින් ගන්න කෙනෙක්. අපි පොඩ 2.5 කෑලි 10ක් විකුණන මිනිස්සුනේ. channel දාගෙන subscribe ලා ගන්න හදන 2.5 චරිතනේ අපි. නේ. එතකොට ගොඩක් මිනිස්සු මට මැනලා තිබ්බා. මම මේවා කියලා දන්නවනේ කමෙන්ට් පැටර්න් විදිහේ බිස්නස් කඩන්න තමයි හදන්නේ කියලා දැනලා තිබ්බා. ඉතින් ඩ්‍රිල් එකේ කතාව අපි අමතක කරමුකෝ. ඊට පස්සේ ආ කියලා තිබ්බා මම වීඩියෝ කරනවා. එක තප්පරයක් නෑර බැලුවා. හරි. සාමාන්‍ය මම ඊට පස්සේ කමෙන්ට් හැම කමෙන්ට් එකක්ම කියවුවා. සමහර කමෙන්ට් බැලලා තිබ්බා මොකද මම ඒවට හරිම ආසයි. අද මට පට්ට සතුටු දවසක්. ලොකු බිස්නස්මන් කෙනෙක් මං ගැන කිව්වා. ඒක මට මාර සතුටක් තියෙන්නේ මේ ඇත්තම. ඉතින් ඇත්තම කියනවනම් මගේ channel එකේ reach එක පට ගාලා වැඩි වුණා. ගොඩක් කට්ටිය මගේ channel එක search කරලා බලුවා ඔයාගේ කට්ටිය වෙන්න ඇති. ඉතින් ඒකට ස්තුති කරනවා මම ඔයාට. රයිට් ඔයා MT21 එක දාලා තිබ්බා. මේක රුපියල් මං හිතන්නේ 2250න් හරි 350න් හරි දාලා තිබ්බ මට මතක. දැන් හරියට ඔය ඊළඟ දෙන එකක්. මම මේක දැම්මේ 3250න් ඈ. මම වීඩියෝ එකේ ටයිප් කරලා දාලා තිබ්බා 3250. ඉතින් මම ඔයා වගේ මේකේ ඔයාගේ වීඩියෝ කැලේ පෙන්වන්න යන්නේ නැහැ. ඔයා මගේ වීඩියෝ කැලේ පෙන්නුවා. මට ලීගල් ඇක්ෂන් එකක් ගන්න පුළුවන්. හැබැයි මම ගන්නෑ මං එහෙම මිනිස්සෙක් නෙමෙයි. මට මිනිස්සුන්ට ඉරිසියා කරන්න ඕනේ නැහැ. මිනිස්සු වටන්න ඕනේ නැහැ. ඔයා වැරදියට තේරුම් ගත්තේ මම. හරි. එතකොට මට ලීගල් ඇක්ෂන් ගන්න පුළුවන් YouTube එකෙන්. මගේ ෆොටෝ එකක් thumbnail එකට දාලා තියෙනවා ඔයා. ඊට පස්සේ මගේ channel එකේ පිළිබඳව කිව්වා මට අපහාසයක් කරනවා. ඒ ඔක්කොටම මට ලීගල් ඇක්ෂන් එකක් YouTube එකෙන් මරන් ඒකට කම්ප්ලේන් එකක් දාන්න පුළුවන්. හැබැයි මම දාන්නේ නැහැ. ඔයා වීඩියෝ එක අයින් කරගන්න ඕනෙත් නැහැ. අපු දිගටම තියන්න ඕම යන්න දෙන්න. එතකොට MT21 එක මේක ඔයා 2250න් හරි 350න් හරි දුන්නේ මම දැන් මෙන්න 3250 MT21 එක මම දැන් මේ 3250. ඉතින් ඔයාගේ එකේ පොඩි වැරදීමක් වෙලා තියෙනවා ඇත්තටම. ඔයාගේ බෝඩ් එකයි ඔයාගේ MT21 එකයි මගේ MT21 එකයි දෙකයි. ඒක පිළිබඳව ලොකු පරස්පරයක් තියෙනවා. ඒ කියන්නේ ලොකු දුරක් තියෙනවා. ඔයා දාලා තියෙන්නේ වෙන ඇම්ප් එකක්. මම දැම්මේ වෙන ඇම්ප් එකක්. ඒ කියන්නේ MT20 මයි හැබැයි බ්‍රෑන්ඩ් එක වෙනස්. එතකොට ක්වොලිටි එක වෙනස්. ඒ වගේම මේකේ තියෙන හෙල්ත් එක වෙනස්. වොට් ගාන ඒවා මේවා ඔක්කොම දරා ගන්න පුළුවන් හැකියාව ඔක්කොම පොඩි පොඩි හරි වෙනස්කම් තියෙනවා. මම කියන්නේ මාකට් එකේ දැනට හොඳටම හොඳ පර්ෆෝමන්ස් එකක් දෙන MT21 එකක් තමයි මේක. ඉතින් මම බොක්ස් එක ඕපන් කරලා පෙන්නන්න. ඔයත් ඒක දැනගෙනමයි දැන්නේ කියලා මම දන්නවා. ගොඩක් මිනිස්සු දන්නේ නැහැ. ගොඩක් මිනිස්සු MT21 කිව්වම තමයි දන්නේ. තේරෙනවද මම කියන එක? ඔයාලට තේරෙනවා ඇති. MT21 කිව්වම ගොඩක් මිනිස්සු දන්නේ MT21 ඇප් එක විතරයි. හැබැයි ඒකේ ක්වොලිටි ගොඩක් තියෙනවා කියලා දන්නේ නැහැ. ඉතින් මම තියන්නේ මගේ ඇප් එක මේක හම්බ වෙනවා කියලා ඔයත් කිව්වා. මාත් කියනවා. ඊට පස්සේ මේ දෙක හම්බ වෙනවා අනිවාර්යෙන් ඇප් එකට. එන සෙට් එක හම්බ වෙනවා. මේක තමයි මගේ ඇප් එක. රයිට්. ඉතින් මේක මගේ ඇප් එක. ඔයාලා වෙන්නකෝ ඇප් එක නෙමෙයි මේක. 100ක් වෙනස්. ඒක 100,000ක් මට ෂුවර් විශ්වාසයි. මේ ඔයා වෙන්නකෝ ඇප් එක නෙමෙයි මේක වෙනස් ඇප් එකක්. මෙතන කැප් එක විතරක් නෙමෙයි මේකේ වෙනස තියෙන්නේ. ඒක දන්නවා ඇම් පිළිබඳව දන්න කට්ටිය. ඔයත් ඒක හොඳටම දන්නවා කියලා මහත්තයා මම දන්නවා. හරි. මට ඔයා ටෝක් එක දුන්නාට ඔයා කතා කරාට මම පොඩි මිනිහෙක්. ඔයාට මම යම් පයට පෑගෙන දුවිල්ලක් වගේ වෙන්න ඇති. හැබැයි ඔයා
දන්නවා ඔයා අවුරුදු ගානක් බිස්නස් කරන එක්කෙනෙක් විදිහට ඔයා දන්නවා මේක නෙමෙයි ඔයා විකුණන්න දාපු ඇම්ප් එක කියලා. ඒක 11500ක් මට ෂුවර්. ඉතින් ඒක දැනම තමයි දැන් මේ චිප් එක වෙනස්. ගොඩක් කට්ටිය කියන්නේ සාමාන්‍ය දෙතුන් දෙනෙක් දන්න කට්ටිය කමෙන්ට් දාලා තිබ්බා ඔයාගේ වීඩියෝ එක. මම ඒවත් දැක්කා. ඒවත් කියවුවා. මට බැනපු ඒවත් මම කියවුවා. right. ZKMT21 එක චිප් එක වෙනස්. මම ඔයාලට ගලවලා පෙන්නන්නම්. ඉතින් හදිස්සියම කරන වීඩියෝ එකක් හින්දා වීඩියෝ ක්වොලිටි ගැන හිතන්න එපා ඔයගොල්ලෝ. මේක මට ප්‍රමාද වැට්ටි කියලා ආපු ගමන මම මේ කරන්නේ. right. මේ IC දෙක HT 326C කියන IC දෙක තමයි මේ තියෙන්නේ. මේක නෙමෙයි පෙන්නපු ඇම්ප් එක. ඒක ඔයාත් දන්නවා, මාත් දන්නවා. දන්න මිනිස්සු දන්නවා, නොදන්න මිනිස්සු මට බයිනවා. ඒක තමයි උනේ. මේ ඇම්ප් එකත් ඔයාලට දෙන්න පුළුවන් ඇති මීට වඩා අඩුවට. හැබැයි මේක නෙමෙයි ඔයා පෙන්නපු ඇම්ප් එක. පුළුවන් නම් මේක 2250න් දෙන්න කියලා මම ඔයාලට කියනවා. මේක දෙන්න බෑ ඒ ගානට. ඒ දුන්නත් ඔයාලට පාඩුව නම් තමයි දෙන්න වෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් දන්න මිනිස්සු ඉන්නවා නම් කමෙන්ට් දාන්න මේ ඇම්ප් එකේ ඒ ඇම්ප් එකේ වෙනස මොකක්ද කියලා. ඕක තමයි මට අද කියන්න ඕනලා තිබ්බේ. හොඳට පේනවා ඇම්ප් එකේ වෙනස මොකක්ද කියලා. හරි රයිට්. I think අද ඕක තමයි කියන්න ඕනලා තිබ්බේ. ඇඟට මාර මහන්සි වැඩට ගිහලා ආපු ගමන් තමයි වීඩියෝ එක දැම්මේ. එන්න ওই ටික තමයි කියන්න තිබ්බේ. එයා කියලා තිබ්බා ඊට පස්සේ මම හැම ඇම්ප් එකක්ම මොකක් හරි විකුණන අයිටම් එකක්ම කොටුයි කඩවල් වලට කියලා මේ මොකද්ද අඩුවට අපිට වඩා දෙනවට වඩා කොටුයි අඩුවටම දෙනවා කියලා. ඉතින් කමක් නැහැ දෙන්න. කොටුවේ බඩුවල ක්වොලිටි අපි හැමෝම දන්නවනේ. සාමාන්‍යයෙන් එහෙම ගැටලුවක් ආවත් අවුලක් නැහැ. මම මේන් කාලා හම්බ කරලා එහෙම බලාපොරොත්තුවක් නැහැ මගේ. මට තියෙනවා වෙන පාත් ඉගෙන ගන්නවා මම. ඊට පස්සේ ජොබ් එකක් කරනවා ඉලෙක්ට්‍රොනික්ස් වලින්. එහෙම වුණොත් ඔයාලා කරගෙන යන්න බිස්නස් එක. අපි ඉලෙක්ට්‍රොනික්ස් නවත්තනවා. කිව්වට නවතින්නේ නැහැ. හරි. මහන්සි. ඒකින් හින්දා මේ හිනාව එහෙම අඩු නැත්නම් මේ ඔයාලගේ වචන වලට අපි සැලෙන්නේ නැහැ. අපිට වැඩකුත් නැහැ. අපි ගණන් ගන්නෙත් නැහැ. නැවතත් කියනවා අපේ channel එක subscribe කරලා අපට support එකක් දෙන්න. අපි ඉතින් අපි YouTube හිතන්න ඕනේ. 2.5 ඩයල් කෑලි 10ක් විකුණන චරිත පොඩි කට්ටිය තව ඇටෙන් පොත් ඉංග්‍රීසි මිනිස්සු. ජය